හයි ළමයි ඔන්න අදත් ගෙනාවා හරිම රස ඩයට් රෙසිපි එකක්. පාන් පිටි චුට්ටක්වත් දාගන්න නැතුව ඕට්ස් පිටි වලින් හදාගන්න රසම රස පොල් රොටි රෙසිපි එකක් තමයි අද ඔයාලට මම අරගෙන ආවේ. ඉතින් මේක කන කෙනෙක්ට මේක ඕට්ස් වලින් හදපු රොටි එකක් කියලා කියන්නවත් බෑ. ඒ තරමටම පොල් රොටියක් වගේම මේක හදලා තියෙන්නේ. මේක මාරම රසයි. සරම ලුණු මිරිසක් එක්ක මෙන්න මෙහිම කද්දී අබ්බල මේක කොහොමද කරගන්නේ කියලා. මේකට අපිට ඕන වෙනවා ඕට්ස් මෙන්න මේ විදිහට ග්‍රයින්ඩ් කරලා අරගෙන මම මෙතන ඕට්ස් කප් 3න් එකකට වඩා අඩු ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම ගාගත්ත පොල් වලින් කප් 3න් එකක ප්‍රමාණයක් එකතු කරලා හිමාලයන් පිංගුණු ටිකකුත් එකතු කරලා වතුර චුට්ටක් මෙහෙම එකතු කරගෙන මික්ස් කරගන්නවා. මේක ඩෝ බෝල් එකක් වගේ කන්සිස්ටන්සි එකක් එන්න මම මේකට එකතු කරගන්නේ ඊළඟට සිලියම් හස් පවුඩර්. සිලියම් හස් කියලා කියන්නේ තන්තු. ඉතින් මේ විදිහට තේ හැන්දක ප්‍රමාණයක් එකතු කරලා ඊට පස්සේ ඒකත් හොඳට මික්ස් කරගන්නවා. ඔයාගාව සිලියම් හස් නැත්නම් මේකට බිත්තරයක් එකතු කරගන්න පුළුවන්. ඕට්ස් ප්‍රමාණය මම වැඩි කරගන්න නැත්තේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරගන්න ඕන නිසා. ඉතින් දැන් මේ විදිහට විනාඩි 5ක් විතර තියලා තියන රෙස්ට් එකේ ඊට පස්සේ අපිට පුළුවන් මෙහෙම රෙස්ට් එකේ තියාගත්ත ඩෝ බෝල් එක මෙන්න මේ විදිහට කඩලා මේකට ඕන නම් කපාගත්ත ලූණු ඒ වගේම කරපිංච ටිකක් එකතු කරලා මේ රොටි මිශ්‍රණය මේ විදිහට අනා ගන්න. දැන් අපේ රොටි මිශ්‍රණය රෙඩි. ඉතින් දැන් තියෙන්නේ මෙන්න මේකට වතුර චුට්ටක් තව එකතු කරලා ඕන නම් මේක ඩ්‍රයි වගේ නම් වතුර චුට්ටක් එකතු කරලා මික්ස් කරගෙන එහෙමම පෑන් එක හීට් කරන්න නැතුව මම මේක මේ විදිහට non stick පෑන් එකේ තමයි අද හදාගන්නේ. තෙල් චුට්ටක්වත් පාවිච්චි කරන්නේ නැතුව මෙන්න මේ විදිහට මේක රොටි එක වගේ පැතරි කරලා රොටි එකේ රවුන්ඩ් ෂේප් එක අරගෙන විනාඩියක් වගේ එක පැත්තක් මේ විදිහට කුක් කරලා ඊට පස්සේ රොටි එකේ ඒ පැත්ත පිච්චුණාද කියලා බලලා අනිත් පැත්තට හරවලා තව විනාඩියක් දෙකක් වගේ පුච්ච ගන්න ඕනි. ඊට පස්සේ ඒ පැත්ත පුච්චුණාට පස්සේ මම නැවතත් අනිත් පැත්ත හරවලා ආයෙ විනාඩි දෙකක් විතර හොඳට රොටි එක පුච්ච ගන්නවා. මේ වෙලාවේ හරිම සුවඳයි. පොල් රොටි එකක් විදියටම මේක හදාගෙන අපිට රස බලන්න පුළුවන්. ඇත්තටම මේක පොල් රොටි වගේමයි කිසිම වෙනසක් නැහැ. ඉතින් මේ වගේ සැරට හදාගත්තු උඹල කඩ වැඩිපුර දාලා රසට හදාගත්ත කට සම්බලයක් එක්ක උණු ප්ලේන් ටී එකක් බොන ගමන් කන්න තිබුණා නම් හරිම ෂෝක් නේද? ඉතින් මේ කොම්බිනේෂන් එකට මම මාරම ආසයි. ඉතින් ඔයාලට පුළුවන් මේක දැන් ඔයාගේ weight loss එකේදී try කරලා බලන්න. ඒ වගේම මම ප්ලේන් ටී එක බොන්න එකතු කරගන්නවා මගේ සීනි ආදේශකීය ස්ටීවියා. මේක රුධිරයේ සීනි මට්ටම වැඩිවීමක් වෙන්නේ නැති නිසා අපේ අමතර මේදය දහනය කරගන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් දැන් ගොඩක් කට්ටිය මගෙන් ස්ටීවියා මෙලදී ගන්නවා. ඉතින් ඔයාට සීනි වෙනුවට ඕන වෙලාවක මේක පාවිච්චි කරන්න පුළුවන්. එක බිඳුවක් මේ වගේ ප්ලේන් ටී එකකට දැම්මම සීනි රසය වගේම රසයක් දෙනවා. ඉතින් දැන් තියෙන රස බලන්න. ඉතින් ඔයාට මේක මේ විදිහට හරිම රසට හදාගෙන රස බලන්න පුළුවන්. ඔයාගේ ඩයට් එක ඇතුළතදී බර අඩු කරගන්න. ඉතින් ඕට්ස් රොටි එක ඔයත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේක හරිම රසයි. ඒ වගේම මේ වගේ රසම රස සැර කට්ට සම්බලයක් එක්ක කනකොට තමයි මේ රොටි එක නම් මං ආසම. අනිවාර්යෙන් ඔයා try කරලා බලන්න. පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම වෙනදා වගේම ඔයාට මේකේ මැක්‍රෝස් නියුට්‍රිෂන්ස් දාලා තියෙනවා. ඒක චෙක් කරගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේ රසවත් ඩයට් රෙසිපි එකකින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් ළමයි. පරිස්සමින් ඉන්න. බයි බයි.